හායි කොහොමද? ඉතින් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද 2025 4 වෙනි මාසේ 7 වෙනිදා. ඉතින් මම හිතුවා අද අලුතෙන් Fiverr වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට Fiverr එකේ සිද්ධ වුණ ඉතාමත් භයානකම සිද්ධියක් ගැන ඔයාලට කියන්න තමයි මම අද ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ඒ සිදු වුණ සිදුවීම ගැන. හරි. ඉස්සෙල්ලාම කියන්න ඕනේ subscribe කරන්න මගේ YouTube channel එක. ඒ වගේම bell button එකත් click කරලා තියාගන්න. මම ඉස්සරහට මේ වගේ Fiverr videos, ඒ වගේම gaming පැත්තෙන්, ඒ වගේ ගොඩක් interesting videos ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මං ඉස්සල්ලා කීවත් වගේ දැන් මම කතා කරන්න යන්නේ මේ Fiverr platform එක ඇතුලේ මට සිද්ධ වුණ ඉතාමත් භයානකම සිද්ධිය ගැන තමා මං අද කියන්න යන්නේ. ඉතින් දැන් අපි බලමු ඒ මොකක්ද සිදු වුණු සිදුවීම, මම මොකක්ද ඒකට ගත්ත ඉතාමත් නිවැරදි ක්‍රියාමාර්ග සහ කොහොමද මම මේකෙන් සර්වයිව් වුණේ. ඇත්තටම මගේ කොහොමද මගේ account එක ඒ මගේ අතින් සිද්ධ වුණ වැරදීමෙන් මගේ account එක ආරක්ෂිතව පවත්වාගෙන ගියේද කියලා දෙන්න තමයි මං අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක දිගටම අපි දැන් බලමු step by step කොහොමද මං ඒ ප්‍රශ්නේ solve කරේ කොහොමද කියලා බලමු. හරි. ඉතින් මේ සිද්ධිය සිද්ධ වුණේ මට මම Fiverr පටන් ගත්ත මුල් කාලේ. ඒ කියන්නේ 2019 වගේ කාලේ තමා මට මේ සිද්ධිය වුණේ. ඉතින් ඒ කාලේ Fiverr අතපත ගානවා, orders එනවා, කරනවා, gig දානවා, එක orders එනවා. ඒ orders වලට මම ඒ order එක කරනවා. ඒ දවස් ඇතුළත order එක කරලා සාර්ථකව deliver කරනවා. ඉතින් 2019 කොහොම හරි පෙබරවාරි මාර්තු වගේ මම Fiverr මුලින්ම කරන්න පටන් ගත්තා. ඉතින් සාර්ථකව එතන ඉඳන් හොඳට මගේ Fiverr account එකට first order එක ලැබිලා, ඒ first order එකෙන් පස්සේ 5 star rating ලැබිලා, මගේ gigs වල rating වැඩි වෙලා ඒ ටික ඒ වගේ gigs වල impression වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් එතන ඉඳන් දිගටම මට ඉතාම සාර්ථක ලෙස order ගොඩක් ආවා. ඉතින් 2019 අගභාගයේ වෙද්දී මම level 1 වුණා. ඊට පස්සේ level 1 වෙලා ඊට මාසයකට විතර පස්සේ level 2 වෙන්නත් මට හැකියාවක් ලැබුණා. ඉතින් level 2 වෙලා 2019 අන්තිම ඒ කියන්නේ 2019 දෙසැම්බර් මාසේ ඔහොම කරගෙන යද්දී මගේ gig එකකට bad review එකක් ඇවිල්ලා එක client කෙනෙක්ගෙන් මට message එකක් ඇවිල්ලා තිබ්බා. ඒ client කියලා තිබ්බේ මම දාලා තියෙන gig එකක් ඇත්තටම මට සාර්ථකව order ආපු gig එකක්. ඒ මම දාලා තිබ්බ gig එකේ gig image gig advertisement එකට හා දාලා තිබ්බ gig video එකට gig image දාලා තියෙන ඒවා මගේ නෙවෙයි කියලා එයා කියාගෙන තමයි එයා ආවේ. ඉතින් ඇත්තටම හොයලා බලද්දි ඔව් මම ඒ වගේ වැරද්දක් කරලා තියෙනවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒ කාලේ Fiverr එකේ gig image මොනවද rules ඒවා හැම වැඩිය refer කරලා තිබ්බේ නැහැ. ඒක හින්දා මම දාන්න gig image එකක් දාන්න ඕනේ හින්දා ඔය Pinterest එකට ගියා. image එකක් copy කරා Photoshop එකකින් edit කරලා Fiverr එකට gig image එක විදිහට upload කරා. ඉතින් අහම්බෙන් වගේ ඒ client කෙනෙක් කියලා කිව්වා ඔයා මේ දාලා තියෙන ඒවා ඔයා මේ දාලා තියෙන gig image ඔයාගේ නෙවෙයි. ඒවා වෙන එක්කෙනෙක්ගේ මන් දන්න අඳුරන එක්කෙනෙක්ගේ. එයා මගේ හොඳ යාළුවෙක්. ඔයා අරගෙන තියෙන්නේ මේ මගේ යාළුවාගේ image මම මේවා දැකලා තියෙනවා. ඒකින්ද කරුණා කරලා මම මේක එයාට report කරනවා. ඒ කියන්නේ එයාගේ යාළුවෙක් තමා එයා ඒ gig image වල ඒ ඇඳලා තිබ්බ දේවල් වල ඒ වගේම එයාගේ ඒ image එකේ තිබ්බ දේවල් එයාගේ යාළුවෙක්ට අයිති දේවල් කියලා කියාගෙන මට inbox message එවලා තිබ්බා. ඉතින් මං ඇත්තද බලන්න Pinterest ගිහිල්ලා මේක ඔය source file හොයාගෙන මේ පුද්ගලයා කියන දේ ඇත්තද, මේ පුද්ගලයාගේ යාළුවෙක්ට අයිති දේවල්ද මේ gig image කියලා මම හොයලා බලන්න ගියා. ඉතින් කතාව ඇත්ත. ඊට පස්සේ ඒ පුද්ගලයා මට ඉන්බොක්ස් ඇවිල්ලා මෙහෙම කියලා. ඉතින් ඒක තරජනයක් වගේ නෙවෙයි, ඇත්තටම පොඩ්ඩක් බැනලා තිබ්බා.
එහෙම ඇවිල්ලා ඒ පුද්ගලයා කියලා තිබ්බේ ඉතින් ඇත්ත. මමත් දන්නා මගේ හෘද සාක්ෂියට එකඟව මමත් දන්නා මමත් මේ වගේ උස්සලා ෆයිවර් එකේ ඉමේජ් වලට දැම්මා කියලා. ඉතින් ඊට පස්සේ පැය දෙක තුනකින් මං හිතන්නේ එයා ඩිරෙක්ට් එයාත් එක්ක කනෙක්ෂන් තියෙනවා ඒ අදාළ පුද්ගලයාත් එක්ක ඒ ඉමේජ් වල අයිති පුද්ගලයාත් එක්ක. ඉතින් ඒ පුද්ගලයා දැනුවත් කරලා තිබ්බා මෙහෙමයි මෙයා ඔයාගේ ඉමේජ් වගේ බෙන්න මෙයා අරගෙන තියෙනවා ඒවා පබ්ලිෂ් කරලා දාලා ඒ වගේ යමක් උපයනවා කියලා ඒ අයිඩියා එක අරගෙන ඒ අයිඩියා එක එයා හිතේ තියාගෙන තමයි එයාට ඒ දේවල් කියලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ මේ ඕනට ඒ ඉමේජ් වල ඕනට. ඉතින් එහෙම කියලා ඊට පස්සේ එයාත් රිපෝට් කරලා තිබ්බා. ඊට පස්සේ දැන් මගේ ඉමේජ් දැක මුලින් දැකපු එක්කෙනත් ඒවා රිපෝට් කරලා තිබ්බා. ඒ මගේ ගික් එක මගේ ප්‍රොෆයිල් එක ඔක්කොම රිපෝට් කරලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඒකේ අයිතිකාරයාත් මට account එකක් හදාගෙන ඇවිල්ලා අලුතෙන් account එකක් හදාගෙන ඇවිල්ලා මෙහෙම මට මෙහෙම කිව්වා මේවා ඔයාට අයිති images නෙවෙයි මේවා මට අයිති ඒවා මං ඇඳලා ගත්තේව කියලා. මම ඇඳපු ඉමේජ් ඔයා මේ දාලා තින්නේ ඔයා මේ කරන්නේ වැරද්දක් කරුණාකරලා මේවා අයින් කරගන්න කියලා කිව්වා. ඉතින් මම වැඩි ගණන් ගන්න නැතුව ඔය ඕන දෙයක් කරගන්න මම මේ අයින් කරන්නේ නැහැ. මට මෙච්චර කල් ඔයාගේ ඉමේජ් දාලා තිබ්බට මමනේ මේ මෙච්චර කල් ඕඩර්ස් කරලා සල්ලි ගත්තේ. ඒකින්ද අවුලක් නැහැ කියලා මම පාඩුවේ පැත්තකට වෙලා හිටියා. ඉතින් එයා දිගටම මට ඉන්බොක්ස් මැසේජ් දාන්න ගත්තා මේවා අයින් කරන්න නැත්තම් මේවා අයින් කරේ නැත්තම් මම මේකේ පොලිසිස් එක්සිකියුට් කරන ඩිපාර්ට්මන්ට් එකට ෆයිවර් රෙසොලූෂන් සෙන්ටර් එකට ගිහිල්ලා රිපෝට් කරනවා කියලා තිබ්බා. ඉතින් එයාත් තව රිපෝට් එකක් ගහලා තිබ්බා. ඉතින් ඔහොම යද්දි ඒ රිපෝට් හින්දා මගේ ෆයිවර් account එකේ level 2 එක තිබ්බ badge එක level 1 වලට බැස්සා. පැය කිහිපයකින් level 1 එක level එකක් නැති වෙන්නම new seller මට්ටමේ account එකක් විදිහටම level 1 badge එකක් ගැලවිලා new seller මට්ටමට වැටුණා. ඉතින් මගේ ranking තරු 5ක් මේ දක්වා මම maintain කරන් ආවා. ඒ තරු 5ම ගැලවිලා ගිහිල්ලා ඒ තරු 5ම නැති වෙලා ගිහිල්ලා මට එතකොට කොහොම හරි තරු එකක් වගේ තමයි තිබ්බේ. තරු එකක් තිබ්බා. ඉතින් අපරාධේ මට ඒ වෙලාවේ එයාලා කීව දේවල් කරා නම් අරයා ගිය විදියට ගිග් ඉමේජ් එක මාරු කරලා මගේම ඉමේජ් ටිකක් මගේ ගිග් එකට දැම්මා නම් මට account එක බේර ගන්න තිබ්බා. එහෙනම් මම මේ වෙද්දි top rank වෙලා ඔයාලා දැන් මේ මම පෙන්නන්නම් ඉස්සරහට මගේ account එකයි ඒ දාපු ඒ දෙන්න ඒ හොයාගත්ත client උයි එයාත් එක්ක connection තියෙන එයාට ownership එක තියෙන මං ඉමේජ් දාලා තිබ්බ image වල ownership එක තියෙන ඒ පුජ්‍යලයාගේ එයා ඇත්තටම ආටිස්ට් කෙනෙක්. එයා දාපු මැසේජ් උත් මම පෙන්නන්නම්. ඇත්තටම නිකන් තර්ජනාත්මකවත් නෙමේ මැසේජ් දාලා තිබ්බා. ඒ කියන්නේ ඇත්තනේ මේ මිනිස්සුත් කියන්නේ එයාලගේ ඉමේජ් මං හොරෙන් ඇත්තටම උස්සලා දාපු ඒවානේ. ඉතින් ඇත්ත මටත් හෘද සාක්ෂියට එංගකව මමත් වැරදි එතනදී. ඉතින් මම මේක අහන්න නැතුව ගිග් ඉමේජ් ටික එහෙමම තියලා තිබ්බා. ඉතින් ඒකයි උනේ. ඊට පස්සේ ෆයිවර් ටීම් එකේ කට්ටිය ඇවිල්ලා ඊට පස්සේ රිපෝට් කරාට පස්සේ මං හිතන්නේ එන්න ඇති. ඒකේ වෙනම සෙක්ෂන් එකක් ඉන්නවනේ. ෆයිවර් policies and regulation team එක ඇවිල්ලා එයාලා රිපෝට් කරාට පස්සේ පැය කිහිපයක් ඇතුළත මගේ account එක පරීක්ෂා කරලා බලන්න ඇති. ඊට පස්සේ මට මෙහෙම මැසේජ් එකක් ආවා your account එක ඔයාගේ account එක මෙහෙම restrict දේවල් කරලා තියෙනවා. අනුන්ගේ image අරන් ඔයාගේ gig image එකක් විදිහට දාලා තියෙනවා. අපිට report එහෙමත් ඇවිල්ලා තියෙනවා. එහෙම මට message එකක් ආවා. මම දැන් ඒක පෙන්නන්නම්. report කරලා තිබ්බා කියලා එහෙම මට message එකකුත් ආවා. ඊට පස්සේ ටික වෙලාවකින් මගේ level 2 account එක level 2 badge එක ගැලවිලා ගිහලා level 1 එකටත් level 1 එක ඊට පස්සේ පෙන්නවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ level 1 badge එකත් ගැලවිලා new seller මට්ටමට ආවා. මගේ rating තරු එකක් දක්වා පල්ලෑ බැස්සා. ඉතින් ඔහොම ගියා ටික කාලයක් ගියා. ඊට පස්සේ
කර කියා ගන්න දෙයක් නෑ. මගේ level 2 account එක තිබ්බ account එක වැටුණා. ඉතින් එතනින් පස්සේ කොහොම හරි ඉතින් එතනින් පස්සේ කොහොම හරි මාස 6ක් 7ක් විතර යනකම් account එකට කිසිම order එකක් ආවේ නැහැ. මොකද මං අර කරපු වැරද්ද හින්දා. ඉතින් මං හිතාගත්තා හරි කමන්නේ ප්‍රශ්නයක් නැහැ. මට වැරද්දක් වුණා. මං වැරද්දක් වුණ දෙයින් මම යම් දෙයක් ඉගෙන ගත්තා. මින් පස්සේ මම මගේ දේවල් විතරක් මේ Fiverr එක තුල publish කරනවා. Fiverr එක තුල Fiverr එක තුල පේන්න සලස්වනවා. මගේ project මං පුළුවන් උපරිමෙන් හොඳට කරනවා. මගේ project දෙන්න පුළුවන් උපරිම quality එකෙන් දෙනවා. හොඳ portfolio එකක් පවත්වාගෙන යනවා කියලා හිතලා ඉතින් මම පටන් ගත්තා ආයෙත් ඒ වැටුණ account එක ගොඩ දාන්න. ඉතින් කීවා වගේම මම හොඳට gig image හදලා gig image SEO කරලා Photoshop වලින් SEO කරලා gig image ටිකක් හදාගත්තා. ඒ gig image ටික හදාගෙන මම ඒ gig image පස්සේ publish කරා. ඊට පස්සේ දැන් මම newsletter මට්ටමේ ඉන්නේ. ඒ කාලේ 2019 උපරිම දාන්න පුළුවන් උනේ gig image 4යි. මොකද මම newsletter මට්ටමට වැටුනේ පල්ලෙහාට ආව හින්දා. ඉතින් මම ආයෙත් අලුතෙන් gigs 4ක් දැම්මා. gigs 4ක් දැම්මට ඉතින් orders ආවේ නැහැ. ඔහොම පොඩි impression ටිකක් ආවා. හැබැයි කලින් නම් impression තිබ්බා හොඳටම. ඒ කියන්නේ monthly impression 2k 3k පැනලා තිබ්බ gigs තිබ්බේ. අපරාධේ මම වැරද්දක් කළා. මගේ අතින් වුණ වැරද්දක් හින්දා ඒ මගේ gig වලට තිබ්බ crowd එක නැති වෙලා ගියා. order උත් ආවා මේ වෙනකොට තිබ්බනම් top rated account එකක් වෙන්න තිබ්බා. ඉතින් වැටුණා. ඔහොම ගියාට පස්සේ ටික කාලයක් ගියා orders එන්න. ඉතින් ඔහොම ගිහිල්ලා අල්ලගෙන හිටියා. මම online හිටියා. ඉතින් රෑ 2 3 වෙනකන් අල්ලගෙන හිටියා. කොහොම හරි 2021 මැද විතර වෙද්දී මට ආයෙත් බය කෙනෙක් අහලා තිබ්බා මෙහෙමයි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මම හිතන්නේ NFT ප්‍රොජෙක්ට් එකක් ආවේ. ඒ NFT ප්‍රොජෙක්ට් එක කරාට පස්සේ ආයෙත් ටික මගේ ස්ටාර්ස් 5 ස්ටාර්ස් දුන්නා. ඉතින් එතනින් පස්සේ දිගටම orders දිගටම කීවට දිගටම නෙවෙයි තනින් තන මාසයක් වගේ orders එන්න පටන් ගත්තා හිමින්. ඔහොමම ඉතින් ටික එද්දී 2024 ජනවාරි මාසේ වෙද්දී මට ආයෙත් මගේ account එක level 1 තත්ත්වයට ගේන්න පුළුවන් වුණා. ඊට පස්සේ දිගටම orders එන්න ගත්තා. ඉතින් එතනින් නැවතුන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් දිගටම එන්න පටන් ගත්තා. orders ලොකු orders එන්න පටන් ගත්තා. මං අල්ලන් හිටියා. මං ප්‍රධානම දේ තමයි online හිටියා. online හිටියා. ඔය දාන buyers ලගේ දාන message වලට ඒ වෙලේම reply කරා. ඒ වගේ දේවල් තමයි ඒ කාලේ success කෝ ඒවා එහෙම තිබ්බේ නැහැ. message කරා. ඊට පස්සේ 2024 අන්තිම වගේ වෙද්දී ආයෙත් මගේ account එක level 2 මට්ටමට ගන්න පුළුවන් වුණා. ඉතින් ඕක තමයි කතාව. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අරලා මැසේජ් දාලා තිබ්බේ. එයාලා මට වෝන් කරලා කොහොමද මැසේජ් දාලා තිබ්බේ. මම කොහොමද ඒවට නිකන් තරහ ගන්න නැතුව පාලනයක් ඇතුව කොහොමද මම ලස්සනට මේ මැසේජ් ටික එයාලට මැසේජ් දැම්මේ. ඒ වගේ දේවල් දැන් මම පෙන්නන්නම්. මට ඒ වගේ තමත් අර තත්ත්වයේ කළමනාකරණය කරන විදිහට මැසේජ් දාපු එකෙන් මට ටිකක් හරි සහනයක් හම්බුණා. මං ඒ කට්ටියට ඒ වුණාට එයාලා බැන්නට මං හොඳට කතා කරා. ඒ කතා කරපු හින්දා එයාලගෙන් මට පොඩි පහසුතාවයක් හම්බුණා. මොකද එයාලත් ඊට පස්සේ හොඳින් කතා කරා. මේවා කරනවා කරලා මේවා අයින් කරන්න මේ කික් ඉමේජ් ඔයාගේ නෙවෙයි. ඒකින් මේවා මටයි දේවල්. ඒකින්ද එහෙම කතා කරා. මමත් ඊටමත් සංයමයක් ඇතුව කතා කරා. මුකුත් එයාලට කියන්නේ නැතුව බයින්ඩ් යන්නේ නැතුව හොඳට කතා කරපු හින්දා මට ටිකක් මගේ account එක block වෙන්න account එකේ move කරන්න බැරි වෙන block වෙන තරමට එයාලා ඒ team එක Fiverr team එකෙන් මගේ account එක block කරලා දැම්මේ නැහැ. ඉතින් අර තරු ටික ගැලවුව එක තමයි අවුල වුණේ. ඒ තරු ගැලවුව එකෙන් උනේ මගේ අර active buyers ලා ටික නැති වෙලා ගියා. මගේත් එක්ක විශ්වාසයෙන් ගොඩ නැගිලා හිටපු අර crowd එක නැති වෙලා ගියා. impression ප්‍රමාණය අඩු වුණා. තරු නැති වුණ එකෙන් හා මගේ අර level එක down වුණ හින්දා ඉතින් ඕක තමයි උනේ. අවුරුද්දකට ආසන්න කාලයක්
බලාගෙන හිටියා හෙමින් ඕඩර් ආවේ ඊට පස්සේ තමයි ටික ග්‍රෝ වෙලා මේ තත්ත්වයට දැන් මං ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් අර එලා දාපු මැසේජ් එයාලත් ආටිස්ලා එයාලත් මේක ඉන්න ෆයිවර් එකේ කරන ආටිස්ලා. ඉතින් ස්ක්‍රෝල් කරද්දී මගේ account එකේ image අහම්බු ලෙස දකින්න ඇති. දැකලා තමයි ඇවිල්ලා මෙහෙම මැසේජ් කළා මගේ account එකේ තියෙන දේවල් වැරදි කියලා එයාලා පෙන්නලා දුන්නේ. ඉතින් මමත් පිළිගත්තා මමත් කරේ වැරද්දක් කියලා. ඉතින් මම මේ වැරද්ද හදාගන්න එතන ඉඳන් කටයුතු කරා. ඉතින් දැන් බලමු කොහොමද මම එයාලට හොඳින් කතා කරලා මැසේජ් දැම්මේ. එයාලා කොහොමද මට රිප්ලයි කරලා තිබ්බේ, කොහොමද මම මේ තත්ත්වය සමතේටපත් කරේ ඉතාමත් ඉවසිලිවන්තව කියලා. දැන් අපි ඉන්බොක්ස් මැසේජ් වලට ගිහිල්ලා බලමු කොහොමද මම මේ දේවල් හරියාකාරව සාර්ථක කරලා මගේ account එක බ්ලොක් වෙන එකෙන් නැවතිලා මගේ account එක ආයෙත් වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයට පත් කරගෙන ආයෙත් ගිග් ටිකක් දාන්න පුළුවන් වෙන තත්ත්වයට මම මගේ account එක රැකගෙන කොහොමද හරියාකාරව ආයෙත් මගේ account එක අප් කරලා level 2 මට්ටමට ගෙනාවේ කොහොමද කියලා අපි දැන් බලමු. හරි. අමතක කරන්න තු ආයෙත් කියනවා subscribe කරන්න මගේ YouTube channel එක, bell icon එකත් click කරලා තියාගන්න, notification button එකත් click කරලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකේ ඊටු ටිකට. Okay guys, ඉතින් ඔයාලා ඇවිල්ලා ඉන්නේ මගේ Fiverr level 2 account එකට. ඉතින් මම පෙන්නන්නම් ඒ අර මං කියවනේ මගේ gig එකේ දාලා තිබ්බ fake images දැකලා ඒ image අඳුරගෙන එක client කෙනෙක් මට message එකක් දාලා තිබ්බා කියලා. මේ ඉන්නේ ඒ client. ඒ client ගේ මන් නම මෙතන කියන්නේ නැහැ. ඒක මගේ account එකට ඒ වගේම privacy එකට හානි වෙන හින්දා. මේ client තමයි මේ image මන් දාලා තිබ්බ gig එකට දාලා තිබ්බ image මුලින්ම දැක්කේ. ඉතින් එයා කොහොම හරි මේ image drawing වල මුල් අයිතිකාරයත් එක්ක ඉතාමත් හොඳ සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මේ client උත් එයාගේ හොඳ යාළුවෙක්. ඒක නිසා තමයි එයාට අර ෆැමිලිය එයා ඇඳලා තිබ්බ එයාගේ මේ යාළුවා ඇඳලා තිබ්බ චිත්‍ර. ඉතින් මෙයා ඇවිල්ලා මට දාපු මැසේජ් එක තමයි මේ ඔයාලා දැන් දකින්නේ. එයා මෙහෙමයි දාලා තියෙන්නේ මැසේජ් එක. so hashtag වලින් දාලා තිනවා and mark එක ඒ වගේ දේවල් දාලා තිනවා. මෙයා මෙහෙම දාලා තියෙනවා මට මැසේජ් ටිකක් අමුතු විදිහේ මැසේජ් එකක් තමයි එවලා තියෙන්නේ. මං හිතන්නේ ඒක එයාගේ privacy එකට එයාගේ account එකේ ආරක්ෂාව වෙනුවෙන් එයා එහෙම මේ වගේ මැසේජ් එකක් ඒ කියන්නේ එක symbols දාලා එවලා තියෙන්නේ identify කරගන්න බැරි වෙන්න සහ එයාට මුකුත් Fiverr terms and condition team එකේ මුකුත් කරන්න නැතුව මගේ account එකටම මොකක් හරි වදින විදිහට තමයි එයා මේ මැසේජ් එක දාලා තියෙන්නේ. මේ බලන්නකෝ එයා කියලා තියෙනවා so I'm the artist that you have been posing as on Fiverr here. If you don't take my art and my friend's art of that you are advertising as on it want to be great for you. Trust me. First and only warning. එයා කියනවා මම මේ post කරලා තියෙන්නේ ඔයාගේ image නෙවෙයි. මේ gig එකට දාලා තියෙන්නේ මගේම image නෙවෙයි. ඔයාට මේ වගේ අයිතියක් නැහැ. අනික් අයගෙන් අරන් ඒ image ඔයාගේ gig එකට දාන්න අයිතියක් නැහැ කියලා තමයි මෙයා මේ message එක දාලා තියෙන්නේ. එයා ඒ වගේම මෙයා කියලා තියෙනවා ඔයා මගේ art buy කරන්නේ නැත්නම් ඔයාට අයිතියක් නැහැ මගේ art මගේ අවසරයෙන් තොරව ඔයාගේ gig එකේ මේ වගේ Fiverr වගේ platform එකක පළ කරන්න. ඒක නීතියෙන් අවසර නැහැ කියලා මෙයා කියනවා. මේ කියන පුජ්‍යලයගෙත් මම art ටික කරන් දැම්මා. මොකද මම අනික් gig image සඳහා ගත්ත අනික් පින්තූර වල තියෙන image වලයි ඉතාමත් සමානකම් තියෙනවා. මොකද මේ ඒ දෙන්නම එකම art style එකක් අනුගමනය කරන කට්ටිය. ඉතින් මමත් ගොඩක් ඒ artist style එක follow කරලා මම project කරන හින්දා මම එයාලගේ images අරගෙන මගේ gig වලට දාගත්තා ඒ දවස්වල. මම දන්නෙත් නැහැ වැඩි rules and condition මොනවද කියලා දන්නෙත් නැහැ. ඒකින්ද ඔහේ දාලා දැම්මා. ඒක මගේ වැරද්ද. හරි. ඊළඟට එයා සඳහන් කරලා තිනවා එයා social medias වල ඉන්න එහෙම නැත්නම් Instagram Facebook වල ඉන්න එයාගේ real නමක් දාලා තිබ්බා. එයා ඊට පස්සේ කියලා තිබ්බා මේ නම search කරලා බලන්න මේ Facebook එකේ Instagram එකේ ඒ නම search කරලා බලුවොත් ඔයාලට පෙනෙයි මේ චිත්‍ර ඇත්තටම කාගේද කියලා. ඊට පස්සේ මම එතෙන්ට ගිහිල්ලා බැලුවා එයාගේ නම search කරලා බැලුවා Instagram එකේ Facebook එකේ. එයා වෙන ප්‍රසිද්ධ මේ පුජ්‍යලයාත් වෙන ප්‍රසිද්ධ ආටිස්ට් කෙනෙක්. මම ඇත්තටම එයාගේ ආර්ට් තමයි ඒ දවස්වල අරන් දාලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ මම Pinterest එකේ දැක්කා මම
අරගෙන දැම්ම. එච්චරයි. මං මෙයාලා ගැන වැඩි හොයන්න ගියෙත් නෑ. එතකොට තමා දන්නේ මේ ස්ටයිල් එක මෙයාලට අයිති එකක් කියලා. ඒ කියන්නේ මුල්ම අයිතිකාරයා තමයි ඇවිල්ලා මට මේ වෝර්න් එක දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා I know personally all of the other artists you are posing as. I will inform them now. Some are my students by the way shape. එහෙමත් කියලා තියෙනවා. ඉතින් මේ ක්ලයන්ට් ඇත්තටම මේ ආටිස්ට් එයා කියලා තියෙන්නේ මම දාලා තිබ්බ ගිග් ඉමේජ් වල මුල් අයිතිකාරයෝ පර්සනලි ඒ කියන්නේ පෞද්ගලිකව ඉතාමත් සමීපව ගොඩක් හොඳින් අඳුරනවා කියලා තමයි මෙයා දාලා තියෙන්නේ. මම මේ දාලා තියෙන ගිග් ඉමේජ් වල ඊට පස්සේ එයා කියලා තියෙනවා මම එයාලා හැමෝම මේක පිළිබඳව දැනුවත් කරනවා කියලා. ඉතින් තව දුරටත් එයා කියලා තියෙනවා සමහර කට්ටිය මේ දාලා තියෙන ගිග් ඉමේජ් වල අයිතිකාරයෝ මේ මට ඇවිල්ලා මැසේජ් එක දාපු පුජ්‍යලයාගේ ශිෂ්‍යයෝ කියලා තියෙනවා. එයාගෙන් ඉගෙන ගන්න ආර්ට් එක එයාගෙන් ඉගෙන ගන්න අයගේ චිත්‍රත් මම දාලා තියෙනවා කියලා මෙයා කීවට පස්සේ තමයි මම දැනගත්තේ. ඊට පස්සේ මම ඉතාමත් කාරණික එල්ලුවා මෙහෙම දැනුවත් කරන්න එපා මං ඇත්තටම දන්නේ නැතුව මේ දේවල් කරේ ඒකින්ද මට සමාවක් දෙන්න කියලා. ඊට පස්සේ එයා දාලා තියෙනවා that you are drawing over and copy from others. I understand. Still had a report to other artists. ඒ කියන්නේ දැන් මෙතනින් මෙයා හදලා තියෙන්නේ මට කොහොම හරි සමාවක් දෙන්න. ඒකයි මෙතන කියලා තියෙන්නේ. drawing මෙතනත් කියලා තියෙන්නේ මේ drawing වාගේ නෙවෙයි මගේ ශිෂ්‍යයන්ගේ හා මන් දන්න සමීපතම ආටිස්ට්ලාගේ චිත්‍ර මට තේරෙනවා ඔයාගේ තත්ත්වය හැකි ඉක්මනින් ඔයාගේ මේ තියෙන ගිග් ඉමේජ් අයින් කරලා ඔයාගේම දේවල් දාගන්න කියලා තමයි මෙයා මෙතනදී නිකන් වෝර්න් එකක් මට දීලා තියෙන්නේ. එතනදී කියනවා එහෙම කර ඉක්මනට මේ වයින් කරගත්තේ නැත්නම් මම ඔයාලට දෙන මේ ෆයිනල් වෝර්නින් එක අනික් අයට කියනවා කියලා එයා කියනවා. ඒ වගේම මේ පිළිබඳව Fiverr ආයතනයට Fiverr කම්පැනි එකේ terms and condition rules හදන ටීම් එකට මේ ගැන රිපෝට් කරනවා කියලාත් මෙයාලා මෙතනින් කියලා තියෙනවා. ඊට පස්සේ මම නැවතත් ඉල්ලා හිටියා මට සමාවත් දෙන්න මම මේ ටික මෙහෙම තියාගන්නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේ වයින් කරොත් මට ආයේ ඉතාමත් අමාරුවෙන් තමයි ෆොටෝෂොප් එකට දාලා ඒ වගේ මගේම ආර්ට් ටිකක් හදලා ඒ දාන්න ගොඩාක් වෙලා යනවා. ඒකින්ද මම මේ ටික මෙහෙමම තියන්නම් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා කියලා මම එහෙම කියලා ඉල්ලීමක් කරා. ඒත් ඊට පස්සේ මං හිතන්නේ එයා ඒ පිළිබඳව සාධාරණ හිතන්න නැතුව ඇති. ඉතින් මේ පුජ්‍යලයා මං හිතන්නේ Fiverr ටීම් එකට මේ පිළිබඳව රිපෝට් කරලා තියෙනවා. ඒ රිපෝට් එක වැදුන නිසා තමයි මගේ දැන් level 2 තිබ්බ account එක මෙහෙම තිබ්බට අර මං කිව්වා වගේ 2019 දී මේක මෙහෙමම තිබ්බ level 2 එක. ඊට පස්සේ level එකක් නැති වෙන්නම මගේ මේ දැන් ඔයාලා දකින Fiverr account එක පහලටම වැටිලා තිබ්බේ ක්ලයන්ට් හින්දා. ඇත්තටම කිව්වා මට chance එකක් දුන්නා නම් ඇත්තටම මෙහෙම තවදුරටත් මේක ගැන සලකලා මං ගාව ඇත්තටම කිව්වොත් එහෙම ඒ දවස් වෙද්දි මං කරපු ප්‍රොජෙක්ට් මං ගාව තිබ්බේ නැහැ. දාන්න මගේම කියලා දාන්න දේවල් තිබ්බේ නැහැ. ඒකින්ද තමයි මම මෙහෙම අරන් දැම්මේ. ඒකයි ඇත්තටම හේතුව මං ගාව ලොකුවට එහෙම පෝර්ට්ෆෝලියෝක් පවත්වාගෙන ගියේ නැහැ 2019 දී. ඒකයි මම Pinterest එකෙන් අරන් ඔහේ නිකන් අනික්කාගේ ආර්ට් දාලා මං කරපුවා වගේ පබ්ලිෂ් කරලා දැම්මේ. ඉතින් මං ඒව දැම්මට ආපු ඕඩර්ස් ඔක්කොම කරේ මගේ අතින්. මගේ ක්‍රියේටිවිටි එක යූස් කරලා තමයි ඒ දවස්වල 2019 ඉඳන් level 2 දක්වා ගේන්න මේ Fiverr account එක බලපෑවේ. අර මම මගේම ක්‍රියේටිවිටි එක යූස් කරලා කරපු ප්‍රොජෙක්ට් වලින්. නැතුව අර ආර්ට් ඒ ආර්ට් ඒ වුණාට ඒ කට්ටියගේ ප්‍රොජෙක්ට් වල ඉමේජ් දැම්මා කියලා ඒ කට්ටියගේ ආර්ට් වලින්වත් ඒ මූලාශ්‍ර වලින් මම කිසිම අයිඩියා එකක් ගත්තේ නැහැ. මගේම ක්‍රියේටිවිටි එකකින් තමයි 2019 දී 2019 ඉඳන් ඒ තත්ත්වයට ගේන්න මේ level 2 දක්වා මේ Fiverr account එක ගේන්න මමම මහන්සි වෙලා වැඩ කරපු එක තමයි කරේ. අර gig image ටික තමයි අවුල් ගියේ. ඒකයි මගේ Fiverr account එක වැටුනේ. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම්. දැන් පුජ්‍යලයා මැසේජ් එක දැම්මනේ. දැන් එයා කීවනේ එයාගේ සමීපතම පුජ්‍යලෙකුත් දන්නවා. එයාගේ ඉමේජ් උත් අරගෙන මගේ gig වලට දාලා තියෙනවා කියලා එයා කීවනේ. හරි මම පෙන්නන්නම්. දැන් මෙයා එයාට ඉන්ෆෝම් කරලා තිබ්බා. දැන් මේ කියන පුජ්‍යලයා
එයාගේ අර සමීපතම ආටිස් එයාගේ ආටිස් කෙනෙක් ඉන්නවා කියවනේ. එයාගේ යාළුවෙක් ඉන්නවා කියවනේ. එයාට මං හිතන්නේ මෙයා එයාට මැසේජ් එකක් දාලා මෙන්න ඔයාගේ ආර්ට් වගේක් මෙන්න මෙහෙම කෙනෙක් මේ Fiverr platform එක තුලේ අරගෙන හොරෙන් දාලා තියෙනවා. ඒ ඉමේජ් ඔයාගේ වගේ පෙන්නලා Fiverr එකේ gig වලට ඒ ඉමේජ් දාලා ඔයාගේ ඒ පුජ්‍යලයාගේ ඉමේජ් වගේ පෙන්නලා මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් කරලා එයා සල්ලි මුදල් උපයනවා කියලා එයා මං හිතන්නේ ඉන්ෆෝම් කරලා තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ පළවෙනියටම ආපු පුජ්‍යලයා මට මැසේජ් එකක් දාලා කොහොම හරි පැය දෙකකට විතර පස්සේ තා පුජ්‍යලෙක් ආවා. මං දැන් ආවට ඒ පුජ්‍යලයා පෙන්නන්න. හරි යාළුවනේ. ඉතින් අර පළවෙනි එක්කෙනා මට වෝර්නින් එකක් දීලා ගියාට පස්සේ ඊට ටික වෙලාවකින් ආපු අනික් ආටිස්ට් තමයි මේ එයාගේ ඉන්ෆෝම් කරලා මෙන්න මෙහෙම ඔයාගේ ඉමේජ් වගේක් හොරෙන් දාලා තියෙනවා කියලා එයා ඊට පස්සේ එයාට ඉන්ෆෝම් කරලා එයා ඊට පස්සේ ඒකේ එයා ඒ අර පළවෙනියට ආපු ආටිස්ට් හරහා දැනගෙන තමයි මගේ account එක හොයාගෙන එයා මගේ account එකට ඇවිල්ලා එයත් මේ වගේ වෝර්නින් එකක් මට දුන්නේ. මගේ gigs ගැන මගේ gig වල තියෙන image එයාගේ කියලා. ඇත්තටම මං බලද්දි එයාගේ image උත් අරගෙන තිබ්බා මගේ gig වලට දාන්න. ඉතින් බලමු මොනවද එයා මට දාලා තියෙන message කියලා. මට warn කරලා ඒ කියන්නේ අනතුරු අඟවලා මොනවද දාලා තියෙන messages කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. අර ආටිස්ට් මුලින් ආවා. එයා ඊට පස්සේ වෝන් කරා. එයාගෙත් මං ආර්ට් වගේ කරන් තිබ්බා මගේ ගිග් වලට. ඊට අමතරව අර එයාගේ ස්ටයිල් එක සමානයි දැන් මං මේ කතා කරන සෙල්ලගේ. එහෙම නැත්නම් ආටිස්ට්ගේ ආටු. ඉතින් මං ඒවත් අර ඇට්‍රැක්ටිව් විදියට තිබ්බ හින්දා ඒ ආර්ට් වලිනුත් ටිකක් අරගෙන මගේ ගිග් වලට දාලා තිබ්බා. මේ දැන් කතා කරන පුජ්‍යලගේ ආටු. ඉතින් එයාටත් අර වෝන් කරලා තිබ්බ හින්දා මෙන්න ටික වෙලාවකට පස්සේ එයාත් ඇවිල්ලා මට වෝන් එකක් දීලා ගියා. හරි. එයා කියලා දෙනවා "Hi මගේ නම මෙතන කියලා දෙනවා. I saw you merge two of my artwork and listing it on Fiverr. Please stop and take this down or I will have to report your account and approach Fiverr for it." එයා කියලා තියෙන්නේ මම දැක්කා ඔයාගේ gig image වල මගේ ආර්ට් ටිකක් මම තමයි වගේ අයිතිකාරයා මගේ ආර්ට් දෙකක් එකට එකතු කරලා ඔයාගේ ගිග් එකක පළ කරලා තිනවා මගේ ආර්ට් දෙකක් ඔයාගේ වගේ. එහෙම කියලා තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා කරුණාකරලා මේක නවත්තන්න. එහෙම නැවතුනේ නැත්තම් මට රිපෝට් කරන්න එනවා Fiverr එකේ terms and condition හදන ටීම් එකට. ඔයා කරලා තියෙන්නේ මෙතන ඉතාමත් වැරද්දක්. අනුන්ගේ ඉමේජ් ආර්ට් උස්සලා තමන්ගේ ගිග් එක පළ කරන එක ඉතාමත් පටහැනි දෙයක්. මේ වෙද්දි Fiverr එක ඇතුලේ. Fiverr එක මෙහෙම දාලා තියෙනවා කියලා එයා Fiverr එකට රිපෝට් කරනවා කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් දෙවෙනි වෝන් එකක් ආවනේ. ඊට පස්සේ මම ඒ ගැන ගොඩක් සැලකිලිමත් වුණා. දැන් මට මගේ account එකට කෙලවෙලා යන්න, ඒ කියන්නේ account එක නැති වෙලා යන්න මේ මාර්ගයක් තමයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම එයාට කිව්වා මම කල්පනා කරලා ඊට පස්සේ දුරදිග බලලා තීරණයක් ගත්තා. මම හොඳට කතා කරා ඒ ආටිස්ට් එක්ක. ඊට පස්සේ මම ටික වෙලාවකින් එයාලගේ තිබ්බ සේරම ආර්ට් ටික අයින් කරගත්තා. ඊට පස්සේ මම ආටිස්ට්ට කිව්වා දැන් චෙක් කරලා බලන්න ඔයා මම ඔයාගේ තිබ්බ සියලුම ආර්ට් ටික ඩිලීට් කරලා දැම්මා. දැන් මගේ ආර්ට් විතරයි තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා this is highly unprofessional and unexpectable behavior. It will take you now here in the long run. Please try not to think like this. ඊට පස්සේ එයා කියලා තියෙනවා මේක unprofessional. ඒ කියන්නේ වෘත්තීමය පුජ්‍යලයන්, ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා කරන මේ වගේ දේවල් කරන්නේ අනෙක් අයගේ ආර්ට් උස්සලා දාන්නේ නැහැ. ඒකින්ද ඔයා කරලා තියෙන ලොකු වැරද්දක් මෙතනදී. මෙතන ඉඳන් දැන් ඉස්සරහට යද්දිත් ඔයා තව මේ වගේ වැරදි කරයි. ඒකින්ද එයාගේ ආර්ට් දැන් මන් දාලා තියෙන්නේ මගේ ගිග් එකට. දැන් මට එන කස්ටමර්ලා ඒකෙන් වැරදි අයිඩියා එකක් තමයි ගන්නේ. මෙයාගේ ආර්ට් දැන් Google එකේ අරගෙන සර්ච් කරොත් එහෙම මෙයාට අයිති කියලා එතනදී මට වෝන් එකක් එනවා කියලා එයා දැනන් ඉන්නේදී. දැන් Google එකේ මේ ෆොටෝ එකක් අරගෙන මගේ ගිග් එකේ තිබ්බ ෆොටෝ එකක් දාලා
සර්ච් කරොත් එහෙම මුල් අයිතිකාරයා හොයාගන්න පුළුවන්. එතනදී දැන් එක බය කෙනෙක් ඇවිල්ලා එහෙම කරොත් එහෙම මම දැනගන්නවා මේ ඉමේජ් වල අයිතිකාරයා මම නෙවෙයි කියලා. අන්න ඒකිනුත් දැන් එයාලට එහෙම රිපෝට් එකක් ගහන්න පුළුවන් තව වෙන බය කෙනෙක්ට. මොකද මම දාලා තියෙන්නේ මේ වෙන එක්කෙනෙක් කියලා එයාලට හොයාගන්න පුළුවන්. අන්න ඒකයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ එයා කියලා තියෙනවා කරුණාකර මේක නවත්තන්න. ආයෙත් මේ වගේ වැරදි කරන්න එපා නැවත නැවත කියලා. ඊට පස්සේ මම කීවා ඔව් ඇත්තටම මම ආයෙ එහෙම කරන්නේ මම තාම පුරුදු වෙන මං තාම බිගිනර් කෙනෙක් විතරයි. මට මන් දන්නවා මේකෙන් ගොඩක් දුර යන්න පුළුවන්. ඒකින්ද මට තව chance එකක් දෙන්න. මං වගේ තියෙන image ටික මගේ gig එකෙන් delete කරලා මගේම image දාන්නම් කියලා ඊට පස්සේ මම කීවා. ඒ delete කළත් ඊට පස්සේ මෙයාත් වැරද්දක් එතනදී කරලා තියෙනවා. මං ඒ delete කරා. ඊට පස්සේ එයාගේ photos එයාගේ දාලා තිබ්බ එයාගේම image ටික ඊට පස්සේ මගේ image ටිකක් තමයි ඊට පස්සේ මගේ gig වලට දැම්මේ. ඊට පස්සේ එයා කියනවා ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා I still see this. Sorry, I have to report. I still see this. I'm sorry. I will have to report. ඉතින් ඔතනින් තමයි මට වැරදුනේ. එයා කියනවා එයාට තාමත් එයාගේ image දකින්න පුළුවන්ලු. තාමත් පේනවලු. ඉතින් එයාට සිද්ධ වෙනවා කියනවා මගේ account එක report කරන්න. එහෙම එයා කියලා තිබ්බම පේනවා ඇති. ඊට පස්සේ මම කාරණිකව කිව්වා එහෙම කරන්න එපා. Sir, but this is my work. I'm not take your picture, just look my gig. Are you home කියලා මම මෙතනදී කියලා තියෙන්නේ. මම ඔයාගේ දේවල් ඔක්කොම delete කරලා දැම්මා. මේ ඔක්කොම තියෙන්නේ මගේ original photos. මගේ original කරපු project තමයි මම මේ ඔයාගේ image ටික delete කරලා මම මගේ gig වලට දාලා තියෙන්නේ. ඇයි ඔයා මට මෙහෙම කරන්න කියලාත් මම ඇහුවා. those are my original work. මේ තියෙන මගේ original project. මම ඊට පස්සේ කිව්වා මගේ illustration file ඒ වගේම මගේ game 3D modeling source file පවා මම ඔයාලට දෙන්නම්. ඔයාලට check කරලා බලන්න පුළුවන් මේ ඔයාගේවද නැත්නම් මගේවද කියලා මම check කරලා බලන්න පුළුවන් පවා කිව්වා. source file උත් ඉතින් මම එයාට ඊට පස්සේ යවුවා. ඉතින් එහෙම කියලාත් මේ පුජ්‍යලයා මේ artist මම ඊට පස්සෙත් ඇහුවා මේ මටත් හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ඔයාලට විතරක් නෙවෙයි මම මේ වෙනකන් ඔයාගේ අර ඉමේජ් දාලා තිබ්බට ඔක්කොම ප්‍රොජෙක්ට් කරේ මගේ ක්‍රියේටිවිටි එකෙන් කියලා මම එයාලට කීවා. මම ඔයාලට ප්‍රූව් කරලා එයාලට මැසේජ් පවා දැම්මා ඊට පස්සේ. එහෙම කියලාත් මේ ආටිස්ට් කියනවා ඊට පස්සේ ඒක not okayලු. ඊට පස්සේ එයා කියන්නේ ඔයාලට සමාව දෙන්න තරම් ඒක හරි දෙයක් නෙවෙයි. ඔයා මෙතනදී දැන් වැරද්දක් කරලා තියෙනවා. ඊට පස්සේ එයා කියලා තියෙනවා. ඊට පස්සේ එයා කියන්නේ ඒකට හේතුවක් විදිහට දැන් මම මගේ image දැම්මනේ. මගේ image දැම්මටත් පස්සේ ඒවත් වැරදි කියන්නේ එයා එක හේතුවක් හොයාගත්තා. ඒ හේතුව තමයි එයාගේ pose. ඒ කියන්නේ ඔය 3D model වල ඒ වගේම characters වල එයාගේ pose ඒ විදිහටම අරන් තියනවා කියලා තමයි එයා කියන්නේ. ඉරියව්ව ගත්ත තමයි. ඒ වුණාට ඉරියව්ව ගත්තට මම ඒවා එහෙම කොපි කරලා දැම්මේ නෑ. ඒ පෝස් එකේ අර මිනිස්සයා ඉන්න විදිහ තමයි මම ඇක්ෂන් එක ගත්තා. ඇක්ෂන් එක අරගෙන සිරුරේ හැඩය ආත්පසින්ම වෙනස්. අර එයාගේ පින්තූර වලට එයා කියන්නේ එහෙම ගත්තා කියලා. එයාගේ අර ඇක්ෂන් පෝස් එක ගත්තා කියලා. ඒක වැරදි කියලා ඊට පස්සේ එයා report කරලා තිබ්බා. ඉතින් ඒක තමයි එයාගේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. පෝස් එකක් ගත්තා මෙහෙමයි. ඊට පස්සේ එයා කියලා තිබ්බ තව එකක් මගේ 3D models මගේ artwork වලට ගොඩාක් සමානයි කියලා එහෙමත් කීවා. ඉතින් එයා ඒවා කියලා මේ 5 එකට report කරන්න ඉතින් මගේ account එක. ඉතින් එයා දිගටම මෙහෙම තර්ක කර හිටියා. එක හේතුන් කිය හිටියා. මම ඇඳපු චිත්‍රත් එයාගේ ඒවා කියලා දිගටම තර්ක කර හිටියා. එයාට සමාන දේවල් තමයි 3D model ඇඳලා තියෙන්නේ. 3D model කරලා තියෙන්නේ එහෙම. ඒ වගේ මේ action pose අරගෙන තියෙන්නේ එහෙම. ඒ artwork අරන් තියෙන්නේ එයාගේ ආభాෂය අරන්. ඒ ආටිස්ට් කියන්නේ ඒවටත් එයාගේ පැත්තෙන් නීති රීති කඩ වෙලා තියෙනවා. නීති රීති උල්ලංඝනය වෙලා තියෙනවා කියලා ඒ ආර්ට් වල ඒ වගේ මේ 3D model වල හිමිකම් ප්‍රකාශනය මම හොරගම් කරලා තියෙනවා. ඒ කියන්නේ මම එයාගෙන් අරගෙන තියෙනවා කියලා තමයි එයා දිගින් දිගට මේ තර්ක කරලා මේ මැසේජ් ඔක්කොගෙම තියෙන්නේ. මම ඒවා දිගින් දිගටම යන්නේ නැහැ. මොකද මගේ පර්සනල් පර්සනල් දත්ත පවා මං එයාට දීලා මම ඇත්ත කියන්නේ කියලා ප්‍රූව් කරන්න මම සාක්ෂි විදියට ඒවා පෙන්නලා තිබ්බා. ඒකින්ද මං මේ මැසේජ් පෙන්නන්නේ නැහැ. මගේ ප්‍රයිවසි එකට හානි වෙන හින්දා.
හරි ඊට පස්සේ කොහොම හරි මම කියලා බොරුවක් නෙවෙයි කියන්නේ මේවා මගේ ඉමේජ් කියලා මම කොහොම හරි ඔප්පු කරගන්න එයාට මැසේජ් දිගින් දිගටම දැම්මා. ඊට පස්සේ එයා මෙතනදි කියලා තියෙනවා මට තත්ත්වය ඔයාගේ තේරෙනවා. මට ඔයා ඉන්න තත්ත්වය තේරෙනවා. මන්ට පේනවා ඔයාට හොඳ ස්කිල් එකක් තියෙන පුද්ගලෙක් බව. ඔයාගේ වැඩ දැක්කහම ඔයාගේ ප්‍රොෆයිල් එක දැක්කහම මට තේරෙනවා. ඉතින් මං කියන්නේ එයා කීවට පස්සේ මම ඒ කියලා තිබ්බ ඉමේජ් වල දේවලුත් වෙනස් කරා. ඊට පස්සේ අය අලුතෙන්ම හදලා අර මං වැරදි කියලා ගත්ත පෝස්ට් දැන් එයා කීවනේ මම පෝස්ට් ටිකක් කරන් තියනවා කියලා එයාගේ චිත්‍රවල එයාගේ මොඩල් වල ආభాෂය අරගෙන. ඉතින් මං ඒවත් වෙනස් කරලා ආයෙත් අලුතෙන් චිත්‍ර ඇඳලා මගේ 5 ගිග් එකට අය අලුතෙන් ගිග් ඉමේජ් අප්ලෝඩ් කරා. ඊට පස්සේ අන්තිම වශයෙන් එයා චෙක් කරාට පස්සේ එයාට ආපහු හම්බුන්නේ නැහැ එයාගේ වගේ කිසිම ආර්ට් එකක්. ඒ හින්දා එයා කියලා තියෙනවා ඔයාගේ ඉන්න තත්ත්වය තේරෙනවා, ස්කිල් එක තේරෙනවා. මේ වගේ දේවල් ඔයා දිගින් දිගටම කරන්න එපා. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. මේ හැකියාව හොඳ දේවල් වලට යූස් කරන්න. මේ වගේ අනික් අයගේ දේවල් හොරෙන් අරගෙන මේ වගේ පබ්ලිෂ් කරලා ඒ වගේ ආදායමක් උපයන්න එපා කියලා එයා එතනදි කියලා මම ඒ රිපෝට් වෙන එකෙන් ඊට පස්සේ බේරුණා. මේක ඔයාගේ ස්කිල් එකට පටහැනි. ඔයා තව දිගින් දිගට මේ වගේ මගේ ආර්ට් පබ්ලිෂ් කරගෙන ඉදිරියට ගියොත් ඔයාගේ account එක ඒ වගේම ඔයාගේ ජර්නි එක ඉතාමත් හොඳ විදිහට යන්න හම්බෙන්නේ නැහැ කියලා එයා මට තේරුම් කරලා දුන්නා ඊට පස්සේ මේ මැසේජ් වලින්. ඉතින් මමත් ඒක තේරුම් අරගෙන මම කල්පනා කරා ආයෙත් මේ වගේ වැරදි දේවල් නොකර ඉන්න. ඊට පස්සේ තව දෙයක් මම කරා YouTube එකේ ඊට පස්සේ හොයන්න ගත්තා මොනවද මේ rules and condition ඒ වගේම Fiverr platform එකේ තියෙන rules මොනවද, ඒ rules වලට පටහැනි දේවල් මොනවද, rules අපි ආරක්ෂා කරගෙන අපේ ප්‍රොජෙක්ට් අපි සාර්ථකව කරලා දීලා කොහොමද අපි රෙවෙනිව් එකක් ලබා ගන්නේ, ඉතාමත් සාර්ථකව ලබා ගන්නේ කොහොමද කියන එක ගැනත් ඊට පස්සේ මම අධ්‍යයනය කරා. තව මේ වගේ දේවල් වෙන එක වළක්වා ගන්න කොහොමද කියලත් මම YouTube පරිශීලනය කරලා ඉතාමත් සාර්ථකව තොරතුරු ලබාගෙන මේ වෙද්දි මේ වෙනකන් ඉතාමත් හොඳ ගමනක් එමින් ඉන්නවා මම මේ Fiverr platform එක ඇතුලේ. ඉතින් ඒ විදිහට තමයි මම අයත් මේ වගේ rules වලට එහයින් ගිහිල්ලා හොර වැඩ කරලා, ඒ කියන්නේ හොර වැඩ කරලා මේ Fiverr එකේ යම් දෙයක් උපයන්නේ නැහැ කියලා මම එතනින් හිතාගත්තේ මේ සිද්ධිය සිදු වුණාට පස්සේ තමයි. ඊපස්සේ උතනින් ඒ කතාව ඉවරුණා. ඒ දැන් සෙකන්ඩ් දෙවනියට ආපු ආටිස්ට් ඊට පස්සේ එයා සබතයකට පත් කරගත් එයාව මට කොහොම හරි සමතයකට පත් කරගන්න පුළුවන් වුණා රිපෝට් එකක් වදින්න දෙන්නේ නැතුව. ඊට පස්සේ මං එයා කියපු දේවල් මං ඔළුවට දාගත්තා. හොඳින් ඔළුවට දාගත්තා. මේ වගේ දෙයක් කරොත් මට තාමත් මේ ප්ලැට්ෆෝම් එක තුළ ඉස්සරහට යන්න බෑ කියලා මම එයා මට දුන්න අවවාද වලින් මම තේරුම් ගත්තා. ඉතින් මම මේ දේවල් හොඳට පිළි අරගෙන තවත් මම හොයන්න පටන් ගත්තා. YouTube එකේ පරිශීලනය කරන්න පටන් ගත්තා. YouTube එකේ ඕන තරම් තියෙනවා හරියට ජෙනුයින් විදියට කොහොමද Fiverr එකේ ප්ලැට්ෆෝම් එකේ ප්‍රොජෙක්ට් කරලා ඒ පැත්තෙන් Fiverr එකේ ගේමක් ගහන්න කියලා දෙන වීඩියෝස් ඔයාලට දැන් ගියත් ගොඩක් වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මම කියලා දෙන ඒවත් ඔයාලට ඉතාමත් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාලත් මේ වගේ මම දාපු මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ඉගෙනගෙන Fiverr තුලින් සාධාරණව ඩොලර් පිටරට ඩොලර් ලංකාවට ගෙනෙයි කියලා මගේ විශ්වාසයක් තියෙන හින්දා තමයි මම මේ වගේ වීඩියෝ එකක් හදන්න හිතුවේ. ඉතින් ඔයාලත් මේ මං කතා කරපු දේවල් අනුගමනය කරන්න. මට වුණ වැරද්ද මං කැමති නෑ මගේ ඔඩියන්ස් එකේ මගේ ෆලෝවර්ස්ලට මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලටත් වෙනවට. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් අනුගමනය කරන්න මේ වගේ වැරදි ඉදිරියටත් සිදු නොවන විදිහට. ඉතින් එතනින් මේ කතාව ඉවර වුණාට අර පළවෙනියටම ආපු ආටිස්ට් ඉතාමත් තරහෙන් තමා ගියේ. මං හිතන්නේ ඒ ආටිස්ට් තමා රිපෝට් එක අන්තිමට ගහන්න ඇත්තේ කියලා මම හිතනවා. ඉතින් මේ රිපෝට් එක ගහපු හින්දා මට මැසේජ් එකක් ආවා Fiverr එකෙන්. ඊට පස්සේ එදාම තමයි මැසේජ් එක ආවේ. මම ඔයාලට දැන් මේ මැසේජ් එක පෙන්නන්නම්. හරි. ඉතින් ඔයාලට මේ
පේන්න තියෙන්නේ අර පළවෙනියට ආපු ආටිස්ට් ඇවිල්ලා කරපු රිපෝට් එක හින්දා මේ ඩිනයිඩ් වුණ ගිග් එකට ආපු මැසේජ් එක වෝනින් මැසේජ් එක ඇත්තට මේක ඩිනයිඩ් වෙලා කියලා ෆේල් වෙලා කියලා තමයි මට මේ මැසේජ් එක වෙලා තියෙනවා. ඔයාලට මේ පේනවා මගේ නම සඳහන් කරලා your gig draw and design ඔහොම කියලා මගේ has fail වෙලා කියලා තියෙනවා. ඒ මගේ gig එක fail වෙලා කියලා තියෙනවා. ඉතින් ඕක විතරක් නෙවෙයි මන් දාලා තිබ්බ මගේ හොඳට ඉම්ප්‍රෙෂන් තිබ්බ ගිග් දෙකක් ඒ දවස්වල level 2 තියෙද්දි 2k ඉම්ප්‍රෙෂන් තිබ්බ ගිග් දෙකක් මේ විදිහටම ඩිනයිඩ් වෙලා ගියා ෆේල් වෙලා ගියා. ඉතින් ඒ ආයි ගොඩ ගන්න බැරි මට්ටමට ඩිනයිඩ් වෙලා ගියා. දැන් ඒ ඩිනයිඩ් වෙච්ච ඒවා ආයෙත් ඒ වගේ වැඩක් ගන්න බැරි තරමට මම ආයෙත් ඊට පස්සේ කාඩ් එකක් ඕපන් කරලා හෙල්ප් සෙන්ටර් එකට කතා කරා මට නැවත මේ ගිග් ටික ලබා දෙන්න කියලා. ඒ වගේ වැඩක් වුණේ නැහැ. එයාලා හරියටම දන්නවා. ඒ දැනගෙනනේ එහෙම කියන්නේ. එයාට සාක්ෂි තියෙනවා මං අරවා හොරෙන් උස්සලා මගේ ගිග් වල දාපු හින්දා එයාට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය තියෙන හින්දා මට ආයේ ගිග් දෙක ආපහු දුන්නේ නැහැ. හරි. මේ ඔයාලට පේන්න තියෙන්නේ අර මට ගිග් වයලේෂන් එක වුණාට පස්සේ මගේ ගිග් ඩිනයිඩ් වුණාට පස්සේ ආව මගේ ඊමේල් එකට ආව මැසේජ් එක. මේක එවලා තියෙන්නේ Fiverr support team එකෙන් ගිග් ඩිනයිඩ් වුණා කියලා කියවෙන ඊමේල් එකකුත් මට මගේ ඊමේල් එකට ආවා. ඩිනයිඩ් වෙලා මගේ රෑන්ක් එක පල්ලෙහා බැස්සා කියලා නිවේදනය කරලා එයාලා මට Fiverr team එකෙන් ඊමේල් එකකුත් ඇවිල්ලා තිබ්බා. ඉතින් මට මේ වෙලාවෙන් ඒ ඊමේල් එක හොයාගන්න බෑ. කොහොම නමුත් මට හොයාගන්න පුළුවන් වුණා. ඒ කාලේ දැන් මේ සිද්ධිය වුණේ 2019 වෙනි. කොහොම හරි මට හොයාගන්න ඕන උනේ දැන් ඒ ඊමේල් එක. නමුත් මට ඒක ඇත්තටම හොයාගන්න බැරි වුණා. ඉතින් දැන් මගේ ඩිනයිඩ් එක වුණාට පස්සේ එයාලගෙන් ඉල්ලලා දැම්ම Fiverr support team එකෙන් ටිකට් එකක් ඕපන් කරලා මම එයාලගෙන් ඉල්ලුවා මගේ ගිග් ආපහු මට ලබා දෙන්න කියලා. මම මෙතන කිසිම වැරද්දක් කරේ නෑ. එහෙම කියලා මං support team එකට letter එකක් send කරා ටිකට් එකක් ඕපන් කරලා Fiverr support team එකට Fiverr help center එකට. ඉතින් මං ඒ කියලා තිබ්බේ මෙන්න මේ දේවල්. ඉතින් මං ඒ කියලා තිබ්බා එහෙම මං අනුන්ගේ දේවල් හොරගම් කරේ නෑ. දැන් මම දාලා තියෙන්නේ එහෙම කියලා මම පොඩි ලයින් පාරක් ගහන්න හැදුවේ. හෙල්ප් සෙන්ටර් එකට Fiverr support team එකට letter එකක් දාලා මොකක් හරි කරලා මගේ account එක නැවත තිබ්බ level 2 මට්ටමට ගේන්න හරි නැත්නම් මගේ ගිග් ටික ලබා ගන්න හරි කියලා ඒ අදහසින් තමයි අර සාධාරණීකරණය කරලා මම ඉතින් කොහොම හරි ලයින් එකක් ගහ ගන්න බැලුවේ. ඉතින් එහෙම ලෙටර් එකක් කියවුවට පස්සේ මට එයාලගෙන් හම්බුණ උත්තරේ තමයි මේක. hi want to let me know මේ මේල් එකේ කියලා තියෙන්නේ ඇත්තටම ඊට පස්සේ මම එයා හෙල්ප් සෙන්ටර් එකට ලෙටර් එකක් කියවුවට පස්සේ එයාලා මට රිප්ලයි කරලා තිබ්බා. එයාලා රිප්ලයි කරලා තිබ්බ දේ තමයි මෙන්න මේක. we are sorry your gig was denied. එයාලා සමාවිල්ලා තිබ්බා. ඇත්තටම sorry කියලා තිබ්බා මේ gig එක denied වුණ එකට. you can read more about gig denied reason in gig page, click on the gig name. ඇත්තටම එයාලා ඊට පස්සේ හොයාගෙන තියෙන්න ඇති. මම ඇත්තටම මෙතන gig එක මගේ gig violate වෙන්න ඇත්තටම එයාලට proof හම්බෙන්නේ නැති මම මේ gig එක violate වෙන විදිහේ rules කැඩුවා කියලා ඔප්පු වෙන දේවල් එයාලා හොයාගන්නදී. ඇත්තටම මමත් දන්නවනේ මම ඒ වැරදි දෙයක් කරා අනුගේ image හොරෙන් අරගෙන මගේ gig එකට දැම්මා. ඉතින් එයාලට ඒක proof කරන්න සාධක ඇති. ඒකෙන් හින්දා තමයි මට ආපහු මගේ gig ටික නැවත ගන්න බැරි වුණේ. ඊට පස්සේ එයාලා තවදුරටත් කියලා තියෙනවා this gig was denied and is not eligible for we restore. However, you are welcome to create new gigs that's in with your guidelines. ඉතින් ඕක තමයි කියලා තිබ්බේ. එයාලා තවදුරටත් කියලා තිබ්බේ ඔයා මෙහෙම violate කරලා තියෙනවා. එයාලට proof තියෙනවා පෙන්වන්න. ඉතින් ඔයාට ආයේ gig restore කරන්න බෑ. කොහොම වුණත් ඔයාලට පුළුවන් අලුතෙන් gig create කරන්න කියලා එයාලා සඳහන් කරලා තිබ්බේ.
අන්න එතන තමා මට පොයින්ට් එක එතනින් තමා ආවේ. එයාලා මගේ account එක permanently delete කරලා තිබ්බේ නෑ මේ violate කරා කියලා. permanent disable කරලා තිබ්බේ නෑ. මම මේ violation එක කරාට අර report මං හිතන්නේ අර පළවෙනි ආපු ආටිස්ට්ගේ report එකෙන් තමා මේක උනේ. නැත්නම් report දෙක තුනක් එහෙම වැදුනා නම් මගේ account එක delete වෙලාම යනවා. මගේ account එක suspend වෙලාම යනවා. එයාලා කියලා තිබ්බේ ආයෙත් ගිග් දාන්න පුළුවන් කියලා. එයාලා එහෙම සපෝට් එක ඊට පස්සේ තීරණය කරන්න නැති මෙහෙම එකක් ආවට ටීම් එක තීරණය කරන්න නැති මෙහෙම එක රිපෝට් එකක් ආවට එයාගේ දැන් මගේ ප්‍රොෆයිල් එක එයාලා බලන්න නැති. මගේ ප්‍රොෆයිල් එක දැක්කම පේනවා level 2 account එක 5 star ratings එහෙම ගොඩක් තිබ්බා. ඒකින්ද මෙයාට මෙතන තැනක් තියෙනවා. මෙතන මේ select client select තව මොකක් හරි මෙතන තැනක් තියෙනවා කියලා එයාලා දකින්න නැති. ඒකින්ද මගේ තවදුරටත් එයාලටත් ඒකින් දැන් මගේ level 2 තිබ්බ account එකක් හින්දා මගේ එක permanent delete account එක permanent delete කරලා දැම්මා නම් එයාලටත් අවාසි. එයාලටත් කිසි ගාණක් හම්බෙන්නේ නැහැ. මේ හොඳට තියෙන 5 account එකක් එයාලට නැති වෙනවා කියන්නේත් එයාලටත් ලොකු සිද්ධ වෙන ලොකු පාඩුවක්. ඉතින් ඒ හින්දා එයාලා permanent මගේ account එක delete කරන්න නැතුව මට chance එකක් එයාලා දුන්නා. ඒක හින්දා මට අලුතෙන් gig දාලා ආයෙත් මගේ account එක නැවත තිබ්බ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ ඒ විදිහට. ඉතින් මම gig දාලා ওই විදිහට කරන් ගියා. මම ඔයාලට කලිනුත් කියන්නේ නැති එතනින් ඉඳන් වුණ දේ. ඉතින් දිගටම වීඩියෝ එක ඔයාලා කන්ටිනියු කරා කියලා හිතෙනවා. ඉතින් මම එතන කියලා තියෙනවා මොකද උනේ ඊට පස්සේ ගිග් දාපු හැටි ගිග් ටික ග්‍රෝ වුණ හැටි මම එතන ගිග් වයලේෂන් එකෙන් පස්සේ ආයෙත් ගිග් දාලා මම ආයෙත් මගේ account එක level 2 වලට ගෙනාපු හැටි මම වීඩියෝ එකේ කලින් කියලා ඇති. ඔයාලා දිගටම බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. හරි මේක තමයි මම දාලා තිබ්බ letter එක. hi sir yesterday මම 5 support team එකට දාලා තිබ්බ letter එක. hi sir yesterday I update my geek image and all geek has removed. I need to know what problem in my geek image is. I will send that geek image pictures. What is the reason sir? Can you active that geek again? ඊට පස්සේ මම attachment එකකුත් දාලා තිනවා. ඊට පස්සේ මම මේ letter එකෙන් කියලා තින්නේ මම ඔක්කොම අර violation මම gig අලුතෙන් මම gig එකට image අලුතෙන් upload කරා. මගේම project කරපු image ඒත් අර client report කරාට පස්සේ ඒ වෙනකොටත් ඊට පහුවෙනිදා බලද්දි ඔක්කොම remove වෙලා තිබ්බේ gigs. ඒක හින්දා තමයි මම මේ reply එක දැම්මේ මේ 5 support team එකට. ඔක්කොම remove වෙලා තියෙනවා. ඔක්කොම මම එහෙම කියලා. ඉතින් ඔහොම තමා මම මගේ account එකට bad review වැදිලා report වැදිලා තියෙද්දිත් මම මගේ account එක ආයෙත් level 2 මට්ටමට ගෙනාවේ level එකක් නැති මට්ටමේ ඉඳන් උනත්. level 2 තිබ්බ account එකක් මේ. ඊට පස්සේ report එක level එකක් නැති වෙන්නම වැටුණා. ඊට පස්සේ ආයෙත් අරුත් දෙකකට වගේ ආසන්න කාලයක් ඇතුළත මම මගේ account එක ආයෙත් තිබ්බ තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ මොකද්ද මට Fiverr platform එක ඇතුලේ සිද්ධ වුණ ඉතාමත් භයානකම ඒ වගේම ඉතාමත් පීඩාකාරීම සිදුවීම පිළිබඳව තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මම මේ වීඩියෝ එක දැම්මේ නිකන් නෙවෙයි. ඔයාලටත් මේකෙන් ඔයාලත් Fiverr කරනවා නම් Fiverr platform එකේ seller කෙනෙක් විදිහට ඉන්නවා නම් මේ මට සිද්ධ වුණ සිදුවීම මට සිද්ධ වුණ දේම මං කැමති නෑ මගේ audience එකටත් වෙනවට. මගේ followers ලට මගේ subscribers ලට වෙනවට කැමති නෑ. ඉතින් ඒක හින්දා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලත් මේ වීඩියෝ එක බලලා මං හිතනවා Fiverr platform එකේ මේ වෙන දේවල් පිළිබඳව මේ වෙන අත්වැරදීම් පිළිබඳව මොනවද regulation කඩවීම rules restrict වෙන විදිහ දේවල් කරලා ඔයාලට විඳින්න වෙන ප්‍රතිවිපාක පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාලා කරන්නේ නැතුව ඇති කියලා. ඔයාලා ඇත්තටම මේ වීඩියෝ එක බලනවා නම් මේ දේවල් කරන්න එපා. මේ දේවල් කරොත් එහෙම ඒක ඔයාගේ Fiverr ඉදිරි ගමනට ඉතාමත් ලොකු බලපෑමක් ඇති කරනවා.
ඒ කියන්නේ ඔයාගේ account එකක් අයි denied වෙලා account එක block වුණා account එක delete වෙලාම ගියොත් ඒක එන මානසික වදයක් සහ ඒකෙන් අපිට අර monthly එන income එක නැති වුණාම දැනෙන පීඩන ඉතාමත් වැඩි. ඉතින් ඒකින්ද මම නැවත නැවතත් කියනවා ඔයාලා මේ වගේ rules වලට පටහැනි වෙන්න එපා. rules කඩ කරන්න එපා. rules අනුගමනය කරන ගමන් ඒවා කඩ වෙන්නේ නැති විදිහට වැඩ කරගෙන යන්න ප්‍රොජෙක්ට් කරන්න. ඔයාලට එතකොට Fiverr platform ඇතුලේ ඉතාමත් සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙනවා වගේම හොඳ ඩොලර් ඉන්කම් එකක් අපේ රට ඇතුළටත් ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකෙන් අද මොකක්ම හරි දැනුමක් ලබාගෙන මේ සිදුවන Fiverr platform එකේ ඔයාලගෙන් අතින් වෙන අත්වැරදීම් හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මටත් ඒ උනේ අත්වැරද්දක් 2019 දී මම අලුතෙන් එන කට්ටියට කියන්නේ මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකෙන් බලලා ඔයාලත් Fiverr platform එකට අලුත් නම් මේ වගේ දේවල් කරන්න එපා කියලා තමයි මම කියන්නේ. පුළුවන් උපරිමයෙන්ම rules වලට ගරු කරලා rules follow කරන්න Fiverr platform එකේ rules වලට අනුව ඔයාලගේ ඉදිරි ගමන යන්න. ඉතින් මම දැන් මේ වීඩියෝ එක නවත්තනවා. මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා හිටියට බොහොමත්ම ස්තුතියි. මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ tech videos, ඒ වගේම Fiverr freelance videos, Upwork videos ගොඩක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මම අද ඔයාලගෙන් සමුගෙන යනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අදට නවතිනවා. ඔයාලා හැමෝටම ජය වේවා.